හදන්න යන්නේ රසම රස සැමන් බැද්දුමක්. මම මේකදී මුලින්ම ඇතිලිය ලිපේ කියලා එකට පොල් තෙල් ටිකක් එහෙම දාගෙන තියෙනවා. දැන් මම මේකට සලාගත්ත සුදු ලුණු ටික එකතු කරනවා. එකතු කරලා ටිකක් බැදෙනකොට සුදුරුන් ටික බැදෙනකොට හරියම සුවඳක් එනවා. මේ විදිහට සුදුරුන් ටික බැදෙනකොට මම මේකට දානවා කරපිංච ටික. විනාඩි 2ක් විතර මේ විදිහට බැදෙද්දී මම මේකට එකතු කරගන්නවා කපාගත්තු දීලුණු ගෙඩිය. ඒක විනාඩි 3-4ක් මේකට කලේ ටෙම්පරාදු වෙන්න වෙනවා. මම දැන් මේක විනාඩි 3-4ක් මේ විදිහට හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මේකට එකතු කරනවා කපාගත්තු මිරිස් කරගෙන යාම්පි ටික ඊළඟට මම පුරුදු කෑලි ටිකක් එකතු කරනවා. පුරුදු කෑලි සම්මානයෙන් ගොඩාක් ගුණ පිළිබඳව ඒක ඕනම කෑල්ලකට යොදාගන්න පුළුවන්. ඒක පුරුදු කෑලි එකතු කරනවා. ඊළඟට මම මේකට 3-5 ලුණු ඒ වගේ දේවල් අවශ්‍ය කරන ටික එකතු කරනවා. මම මුලින්ම ලුණු තේ හොඳක් වගේ එකතු කරගන්නවා. මහරගන්න ජල් ලොකු සම්මන් එකක්. ඊළඟට මිරිස් පොඩි තේ හොඳක් වගේ එකතු කරගන්නවා. කහ ගොඩාක් එකතු කරගන්නවා. කහ බාලයක් අතරවල තමයි එකතු කරගන්නවා. මම ටිකක් ගම් මිරිස් නම් අඩිපුර එකතු කරගන්නවා. ආයේ බැදපු 3-5 කුඩු ටිකකුත් මේක තමයි එක්තරම් ගොඩාක් අවශ්‍ය නැහැ. තමයි මේ විශාලක් වගේ. කොල්ල මම මේක හොඳට ටෙම්පරාදු මේ ලුණු ටෙම්පරාදු ලුණු එයාට අනිත් කලමනායකයෙන් සෝක චුට්ටක් ඔය විදියට ටෙම්පරාදු වෙන දීලා මම ඊළඟට සැමන් කෑලි ටික මේකට එකතු කරගන්න තමයි ලේස්ති වෙන්නේ. සැමන් ටික මේකට එකතු කරගන්න. ටිකක් හොඳට පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න ඕක චුට්ටක් විනාඩි 5ක් විතර මේ විදිහට තියෙන්න වෙනවා. සැමන් කෑලි ටික දාලා විනාඩි 4-5ක් වගේ මේක තැම්බුණාට පස්සේ මම මේකට කපාගත්ත තක්කාලි ගෙඩියක් එකතු කරනවා. තක්කාලි ගෙඩිය අවසානෙටම තමයි එකතු කරන්නේ. මුලදී එකතු කරන්නේ නැහැ.
සමෙන් තක්කාලි වල පෝෂණ ගුණයම රැකෙන්න සමෙන්ක ගොඩාක් වෙලා තැන්බෙන්න අවශ්‍ය නැහැ කියන්නේ. ගොඩක් තැන්බෙනකොට පෝෂණ ගුණය විනාශ වෙනවා. මේ විදිහට සමෙන් ටික හොඳට තැන්බෙන්න ඕන. මම දැන් මේක පොඩ්ඩක් තියෙනකින් වහලා විනාඩි 3-4ක් තියෙන දෙනවා. වර්ණයයි පොඩ්ඩක් වෙනම වල විනාඩි චුට්ටක් මේ කැනර ගොඩාක් සම්බරේ වගේ ඕනේ නැත්තම් මේ බැදිනවා ඕනේ නැත්තම් අපුරු චුට්ටක් එමත් එකතු කරන්න පුළුවන්. ඒක අවශ්‍යම නැහැ. මම දැන් මේ විදිහට මේක විනාඩියක් විතර විනාඩි 2ක් විතර හොඳට වහලා තියෙනවා. අනිතරම මම ඇත්තට මේකට වතුර චුට්ටක් වෙන එකතු කරගත්තා. ලුණු ටික හොඳට තැම්බෙන්න ඕන නිසා. මේ තියෙනක රසමරස සැමන් අතරමැද බැදුම කියන්නත් බෑ. සැමන් බැදුමක් වගේ තමයි හැදුවේ. ඔයාලා සැමන් ටින් එකක් ගන්නකොට ඒක චුට්ටක් බලන්න ඕන මොන මාළුන්ගෙන්ද මේක හදලා තියෙන්නේ කියලා. මොකද මම ඒක කියන්නේ එකපාරක් දැන් මම සැමන් ටින් එකක් ගෙනල්ලා හැදුවා. ඒකෙදි පොඩ්ඩක්වත් සැමන් එක රස නැහැ. ඊට පස්සේ බැලුවහම ආයෙ දවසක් ගෙනල්ලා බලුවා ඒක හොඳයි. ඊට පස්සේ බැලුවම ලින්නෝ මසුරුගෙන් හදපු සැමන් එක ටින් එකේම ගහලා තියෙනවා. ඒකේ පාවිච්චි කරලා තියෙන ලින්න මසුරු කියලා දෙන්න ඒක සාමාන්‍යයෙන් ගොඩක් රසට එනවා. අලගඩුව කියන මාළුවගෙන් හදලා තියෙනකොට ඒක එච්චරම රස වෙන්නේ නැහැ. ඒක සැමන් වල වරදක් නෙමෙයි මාළු ඒක හදන්න ගන්න මාළු වගේ වරදක්. ඒ කියන්නේ මාළු වගේ රසය තමයි වෙනස. දැන් මම ඔන්න සැමන් එක හදාගෙන ඉවරයි. ඔයාලත් අනිවාර්යෙන් මේ සැමන් එක හදන්න try කරන්න. අපේ YouTube channel එක The Daily Dose of Flavor එකේ එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ වගේම සුබ දවසක්. අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. Thank you.